අනන්ත බුදු ගුණ අනන්තයක්සේ කැමැති අකමැති. එතකොට කැමැති අකමැති වාගේ පේනවා, වෙලාවකට එපා වෙනවා, වෙලාවකට ඕන වෙනවා, ලං වුණාම වද දෙනවා, දුර වුණාම මේ හොයාගෙන එනවා. ඒ වගේ අවස්ථාවල් මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඕක කියනකොට මම ගොඩක් අයට මතක් වෙන ඇති දූල පුතාට නම් මේ තරුණ ළමයිගේ ජීවිතවල තියෙන ආදර කතා. එහෙම නැත්නම් පෞල් ජීවිතවල සමහර අයගේ තියෙනවා. ඔන්න ජෝඩුවේ ඉන්නවා, ගහ මරා ගන්නවා, එපා වෙලා දමලා ගහලා යනවා. යනකොට ගිහිල්ලා මේ ආයෙකන් එනවා කාලයකට පස්සේ. ඔන්න ආයෙ එනවා, ආයෙ රණ්ඩු වෙනවා, ආයෙ දමලා ගහලා යනවා. ඔය වගේ ජීවිත තියෙනවා. ඒකටත් වඩා සමහර අයගේ මෝන දෙනකොට සමහර දේවල් වල මේ අපිට ළඟට යමක් ලැබෙන්න වගේ එනවා, නමුත් ලැබෙන්නේ නැහැ. අර ලැබෙන්න වගේ ළඟට එන නිසා අතාරින්නත් බෑ. මේ නමුත් හරියට යමක් නොලැබෙන නිසා ඒක මත ඉඳලා වැඩකුත් නැහැ. ඒක එක එක්කෙනා ඉන්න භූමිකාව අනුවක වෙනස්. දැන් අපි ගත්තොත් එහෙම ඕක කියනකොට අපි කියමු මැනික් ගරන එක්කෙනෙකුට මම ඕක කිව්වා කියලා. එයා පතලක් හරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එයාට වැඩක් නැහැ, මැනික් හම්බ වෙන්නේ නැහැ කියලා එයා අතාරින්න හදනකොට පොඩි දලං කැල්ලක් හරි හම්බ වෙනවා. අර පොඩි අර මේකේ මැනික් තියෙනවා වගේ පොඩි සංඥාවක්. ඒකට හිතෙනවා යකෝ මේක තියෙන්න පුළුවන් කියලා ආයෙ හරනවා. ආයෙ හරනවා නැහැ. ආයෙ අතාරින්න හිතනකොට ආයෙ පොඩි දලං කැල්ලක් වගේ එකක් හම්බ වෙනවා. එතකොට ඒත් අතාරින්න හිතෙන්නේ නැහැ. දැන් මං කිව්වේ ඒකයි. අර මේ තමන් ඉන්න භූමිකාව අනුව මේ දේශනාවේ අර්ථය ගන්න වෙනවා. දැන් මං ওই වගේ මාතෘකාවට ආවේ මෙන්න මෙහෙම කතාවක් මුල් කරගෙන. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා ආසංක කියලා ජාතක කතාව. ඒකෙදින් වෙන්නේ ඒක මේ ස්වාමීන් වහන්සේ නමක් මේ එක කාන්තාවක් මේ ගැන හිත බැඳිලා සිවුරු අරින්න හදනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට සංසාරේ පේනනවා නම් ওই ස්ත්‍රිය නිසාම අවුරුදු 3ක් කාපු කට්ට, එහෙම නැත්නම් විඳපු දුක, මහ කැලි රාජසැප නැතුව රාජසැප ඇත්තරලා මැසි මඳුරුව උදුරු වලට ලක් වෙමින් අවුරුදු 3ක් ওই ස්ත්‍රිය නිසා විඳපු දුක එයාව අත්හරින්න දෙන්නෙත් නැහැ, ලං වෙන්නෙත් නැහැ. එහෙම විඳපු දුකක් මතක නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ හිමාලයේ හිටපු තාපසීන් වහන්සේ නමක්ගේ පොකුණේ ඕපපාතික නිලුම් මලක දියණියක් උපන්නා. ඕපපාතික උපදින්න පුළුවන් දරුවෝ. ඊට පස්සේ ලොකු නිලුම් පොට්ටුවක පොඩි දරුවෙක්. ඊට පස්සේ ලොකු නිලුම් පොට්ටුව මොකද්ද කියලා බලලා අරගෙන ඇවිල්ලා බලනකොට ඇතුලේ පොඩි දරුවෙක්. ඊට පස්සේ තාපස්තුමාට දරු දුක ඉපදුණා. කොහොම හරි දරුවා හදා වඩා ගත්තා. ලස්සන කුමාරිකාවක්. ඒ තාපස්තුමාගේ ධ්‍යාන බලයට, ගුණවත් බලයට සක්දි විඳු මනුස්ස ලෝකයේ ඇසුරු කරන්න මිනිස්සෙක් බලද්දි මේ හිමාලයේ ගුණවත්ව ඉන්න මේ තාපසයා දැක්කා. දැකලා එතුමා ළඟට යනවා. දවසක් තාපසයාගෙන් දහම් කතාව අහලා සතුටු වෙලා සක්දි විඳ කිව්වා මොකද්ද මගෙන් කෙරෙන්න ඕන. ඊට පස්සේ මට නම් අනේ කෙරෙන්න දෙයක් නැහැ. මේ අපේ දුවට මම ඊටම සුකෝමලයි. ඒ නිසා පලිඟු වලින් මේ ලස්සන විමානයක් හදලා දීලා දිව්‍ය සැප සම්පත් ආහාර පාන එහි තියෙන විදියට සැප සම්පත් පහල කරන්න කියලා. ඊට පස්සේ සක්දෙවිඳු ලස්සන පලිඟු කුටියක් මැවුවා. ඒ පලිඟු කුටියේ එයාට දිව්‍ය සලු පිළි සැප සම්පත් තියෙනවා. එයාට පෙම් පාස් වෙන්න, එහෙම නැත්නම් පියතුමා ළඟට පැමිණෙන්න හිතෙනකොට ඒ මාලිගාව ඒ විදියට බිම තිබිලා යන්න එන්න පුළුවන්. අර ගේකින් ගේකට යනවා වගේ. ඒතොර ඒ වත්පිළිවෙත විරිච්ච ගමන් ඒ කුටි අහසට යනවා. අහසේ තමයි තියෙන්නේ දැන්. කාටවත් ලං වෙන්න බෑ. කවුරු හරි ලං වෙනකොට ඒ කුටිය තව තව උඩට යනවා. ඊට පස්සේ ඔහොම දැන් ඉන්නවා. ඊට පස්සේ කැලේ ගිය මිනිහෙක් මේක දැකලා රජතුමාට ඇවිල්ලා රජතුමනි වනයේ ඇතුලේ මේ කුටියක ලස්සන කුමාරිකාවක් ඉන්නවා. මනුස්ස ලෝකේ නම් දැකලා නැහැ, දිව්‍යාංගනාවක් වගේ කිව්වා. ඒ වගේ කෙනෙක්
කැලියක නෙවෙයි ඉන්න ඕනේ ඔබතුමාගේ මාළිගේ. රජතුමා ඒ වහලා පිස්සු වගේ. අර කාමයෙන් උමතු වෙලා ඒ රජතුමා සේනාවත් අරගෙන කැලියට ගියා. යනකොට අර කුමාරිකාව රජතුමා එනකොටම කුටියට ගියා. කුටිය අහසට ගියා. දැන් අහසේ ඉන්නවා ජනෙල් ළඟින් බලාගෙන. රජතුමාට දැක්ක ගමන් පිස්සු වගේ. ඊට පස්සේ තාපස්තුමාට කිව්වා තාපස්තුමනි මං මේ දුව ගෙනියන්න ආවේ. ඊට පස්සේ කොහා ගැටලුවක් නැහැ. හැබැයි එක පොරොන්දුවක් මත. ඔයා මෙයාව ගෙනියනවා නම් ඔයා මෙයාගේ නම කියන්න ඕන. මෙයාගේ නම මොකක්ද කියලා. ඒ නම මොකක්ද කියලා කියපු ගමන් මම මෙයාගේ මාලිගාව බිමට පාත් වෙයි. ඒ නමින් කතා කරලා අරන් යන්න. නැත්තම් ওই මාලිගාව බිමට පාත් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් රජතුමායි සියලු දෙනා එකතුව නම් හදනවා එක එක නංගන් කියනවා මොකක්වත් හරියන්නේ නැහැ. ඒ අතරතුර කැලේන ඉන්නේ මාඳුරුවෝ කාලා. ඊට පස්සේ අතර මේ කොටි සිංහ වලසු ව්‍යාග්‍රෝ ඇවිල්ලා මිනිස්සු දැහැගෙන ගිහිල්ලා සතා සර්පයා කාලා. ඔර සීනාවෙන් බොහෝ පිරිසක් අකාලේ මියදුණා. ඊට පස්සේ අර අමාත්‍යවරු කියන රජතුමනි ලොකු විනාශයක් වෙන්නේ. ඊළඟ පළතුරු ආදී කාලා රාජ බොදුනෙන් වෙන් වෙලා රජතුමත් කේන්දරි වෙලා ගියා. අර කුමාරිකාව දැන් බිමට බහින්නේ නැහැ. රජතුමාට තිත්ත වුණා. ඇයි මේ ගෑණින් නිසා මෙච්චර දුක් විඳින්නේ කියලා. අත්හැරියා හිතෙන්. අත්හැරලා යන්න හදනකොට ආය අර ජනරල් කවුරුවට ඇවිල්ලා අනේ ඔයා මාව දාලා යනවාද? ඔයාට ඉතින් මගේ නමවත් හොයාගන්න බෑනේ. ඇයි මාව ලස්සන නැද්ද? කියලා ආයෙ පිස්සු වැදෙන කතා කියනවා. දැන් ඔක කියනකොට ළමයිට මතක් වෙනවා ඇති මැසේජ් වලින් එන මැසේජ්. එපා වෙලා උඹ එපා කියලා මැසේජ් දානකොට ආයෙත් හිත නැමෙන මැසේජ් එවනවා. හිත නැමෙන කතා කියනවා. ඊට පස්සේ මොකද වුනේ? රජතුමාට ආයෙ මෙයා ගැන කැමැත්ත ඇති වුණා. ආයෙ කට්ටිය එකතු වෙලා නම් හදනවා. ඒත් තිත්ත වෙලා යන්න ගියා. මේ විදිහට අවුරුදු 3ක්. ඊට පස්සේ 3 වෙනි අවුරුද්දේ හොඳටම තිත්ත වුණා. ඇයි මඳුරුවෝ කාලා, කණ්ඩ පළතුරු කාලා, ඊට පස්සේ ඇඟ කීඳෑරි වෙලා, රජ සැප නැතුව අන්තපුරයෙන් වෙන් වෙලා, රාජ්‍ය නියෝගයෙන් වෙන් වෙලා, මේ රාජ සැපෙන් වෙන් වෙලා, රජමාලිගාවෙන් වෙන් වෙලා, මේ ස්ත්‍රියක් නිසා විඳින දුක කියලා. ඊට පස්සේ තාපසතුමාට කිව්වා තාපසතුමනි මට ඕනේ මම යනවා කියලා යන්න හදනකොට ආයෙත් ආය ජනෙල් කවුලෙන් අර කලින් විදියට ආයෙ එක දේවල් කියනවා. කියනකොට කොහොම ඔයා ඔහොම මං දැන් අවුරුදු 3ක් මගේ හිත හදාගන්න දෙන්නෙත් නෑ මට. මාව වසී කරනවා කතාව. මට ඕනේ මං ඔහි කෙරෙහි තියෙන ආසාව දුරු කරා. ඒකට පාලියෙන් ආසංග කියනවා. ඒ කුමාරිකාවගේ නම ආසංග. ඔයා කෙරෙහි තියෙන ආසාව මං දුරු කළා කියලා කියනකොට නම කියුණා ආසංග කියලා. ඊට පස්සේ අන්න මාලිගාව පාත් වුණා. කිව්වා ඔයා මං දැන් මගේ නම කිව්වනේ කියලා. ඊට පස්සේ අන්න රජතුමාට දැන් ආය අමතක වුණා අවුරුදු 3ක් විඳපු එක. ඊට පස්සේ මෙයාව වැළඳගෙන තාපසතුමාට සංග්‍රහ කරලා අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හිටපු කුමාරිකාව තමයි අර දැන් ඔය පින්ඩපාත යනකොට දැකලා තියෙන්නේ. අර කලින් පුරුද්දට තමයි හිත යන්නේ. නමුත් ඒ කාලේ විඳපු දුක මෙහිමයි කියලා වනයක් තුල මිනිස්සෙක් විඳපු දුක විස්තර කරනකොටම මෙයාට මේ ස්වාමීන් වහන්සේට කලකිරීම ඇති වුණා. හිතේ තියෙන ඇල්ම දුරු වුණා. සෝතාපන්න ඵලයටපත් වුණා. එතකොට අර හිත හදාගන්න දෙන්නේ නැහැ. ওই වගේ සිද්ධි වෙලා නැද්ද? එතකොට දැන් ඒකෙත් එයා සංසාරේ යන කෙනෙක් නිසා ආයෙත් ඒ මඩ පොරුවටම වැටුණා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී දේශනා කරනවා. ඉතින් ගොඩාක් දුරට ඔක වෙන්නේ බලාපොරොත්තුත් එක්ක විඳවා සිටීම. අතහැර ගන්න බැරි වීම. ඒ කියන්නේ අපිට අර කතාවෙන් ලැබෙන ආස්වාදය, එහෙම නැත්නම් අද කාලේ මැසේජ් එකකින් ලැබෙන ආස්වාදය, එයාගේ රූපේ දැකීමෙන් ලැබෙන ආස්වාදය, අනාගත බලාපොරොත්තුත් එක්ක තියෙන ආස්වාදයේ සිහි කරනවා. දැන් තමන් විඳින දුක සිහි කරන්නේ නැහැ. ඇයි මම මෙච්චර නිදි මරන්නේ? ඇයි මම මෙච්චර මගේ කෑමට බීමට මගේ වෙලාව මිඩංගු වෙන්නේ? ඇයි මම මෙච්චර පාරේ ලත වෙන්නේ? ඇයි මම මෙච්චර මගේ ධනෙ නැසෙන්නේ? මම මේවට වීම නිසා මගේ රස්සාව අඩපණ වෙනවා. ඉගෙන ගන්න ඒවා අඩපණ වෙනවා. අනාගතේ යන්න තියෙන ලොකු ගමනකට බාධා එනවා. කියලා තමන්ට වෙන හානිය මනසිකාර කළොත් තමන් මේ පටලවිය අතහැර ගන්න බැරුව මේ විඳවන සමහර ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේ වදාළ යම් දෙයක් අපිට අතහැර ගන්න බැරි
ආස්වාදයේ සිහි කරන නිසා. මේ රජතුමාට මෙයාව අතහැර ගන්න බැරුම් අවුරුදු 3ක් මේ විඳෙව්වේ. එයාගේ අර කුමාරිකාවගේ රූපේ, කුමාරිකාවගේ කටහඬ ඒව ස්මරණය කරනවා. එතකොට අවුරුදු 3ක් තමන් අර තමන්ගේ සේනාව අපරාධි මනුස්ස ජීවිත මැරුණා. රාජ සම්පත්තිය අහිමි වුණා. තමන්ට වෙච්ච හානිය මනසිකාර කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ මේ ලෝකේ කෙනෙක් ඇලෙනවා නම් ඇලෙන්නේ ආස්වාදයේ නිසායි. මේ ලෝකේ මිනිස්සෙක් ඇලෙන දෙයකින් නිදහස් වෙන්නේ ඇලීම දුරු කරගන්නේ ආදීනව සිහි කරපු දවසට කිව්වා. චන්දරාගය කියන එක දුරු කරපු දවසට තමයි කිව්වා නිස්සරණය සදාතනික නිදහස් වීම ඉන්නේ. ආසාව දුරු කිරීම කරපු දවසට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් ওই සතර පෙර නිමිති දකින්න මුලින්ම මේ අත්හැරීම කියන එක හිතට දැනුණා කියනවා. නමුත් අත්හැර ගන්න බැරි වුණා කියනවා. කියන්නේ අද කාලේ මහාන වෙන්න හිතෙනවා. නමුත් මහාන වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම තනියෙන්ම විමසුවා කියනවා. ඇයි එහෙම වෙන්නේ? මහාන වෙන්න හිතිලා මහාන වෙන්න බැරියයි කියලා. ඒකට හේතුව තමයි කියනවා කාමයේ ආදීනව සිහි කරන්නේ. පැවිද්දේ ආනිසංස සිහි කරන්නේ. කාමයේ ආදීනව සිහි කළොත් පැවිද්දේ ආනිසංස සිහි කළොත් මහාන වෙන අදහසට යන්න පුළුවන් කියනවා. බෝධිසත්වයන් පවා කාමයේ ආදීනව සිහි කොට නික්කම්මේ ආනිසංස සිහි කරනකොට අච්චර ලොකු කාම සම්පත්තියක් අත්හරින්න පුළුවන් වුණා කියනවා. ඒ විදිහට අර ජීවිතය ගැන යම්කිසි කල්පනාවක්. ඒකම මේ මාතෘකාවත් එකම කතා කරන්නේ අර ඉන්නකොට වද දෙනවා. ඊළඟට මේ නැතිකොට හොයාගෙන එනවා. එහෙම එකක් බුද්ධ කාලෙත් එහෙම එකක් වුණා. අර මේ හැම එකෙම තියෙන හිත හදා ගන්න බැරි කම. කියන්නේ Tamande එක ප්‍රතිපදාවක ඉන්න බෑ. දැන් මේකෙන් වෙන්නේ. කැමැති අකමැති වගේ අතහැර ගන්න බෑ. ඕන හිත හදා ගන්න බෑ. දැන් ළඟ ඉන්නකොට වද දෙනවා. අතහැරලා එනකොට හොයාගෙන එනවා. ඒකට හිත හදා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක හාමුදුරන් වහන්සේ නමක් ළඟ පොඩි නමක් තමන්ගේම ඥාති පුතේ මහාන වුණා. පොඩි නමක් අවුරුදු 10ක් විතර වගේ ඇති. ඉතින් හරි කඩිසරයි. කුටිය මම් පෙත් මලු අතුපතු ගානවා, පැන් ගේනවා, වත් පිළිවෙත් කරනවා, මකුළු දෙල් කඩනවා. මේ නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා. පාත්‍ර සෝදනවා, සිවුරු හොදනවා. මේ ඔක්කොම කරද්දී අර හාමුදුරන්ට පුදුම තරහක් එන්නේ. කොච්චර කළත් මේ මුණපතුරක් අරන් ගහනවා. පොඩ්ඩ වැරදුනොත් ගහනවා. අර පොඩි නමට. හරියට සැර කරනවා. වද්ද දෙනවා. ඊට පොඩි නමට කල්පනා කරා මගෙන් වැරද්දකුත් නැතුව මට පුළුවන් හැම වතක් පිළිවෙතක්ම කරද්දී අනේ මේ හාමුදුරුවෝ මට දෙන වදේ මං යන්න කියලා හොරෙන් මේ සිවුරු ඇල්ලලා ගියා. ඉතින් සිවුරු ඇල්ලලා ගියාට පස්සේ දැන් තනි වුණා. තනි වෙනකොට ආයෙ මතක් වුණා. අනේ හිටියනම් මේ හැමවත් පිළිවෙත්ම කරනවා හොඳ පොඩි නම කියලා ಗುಣ මතක් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ආයෙ තමන්ගේ සහෝදරියෙක්ගේ පුතෙක්නේ ඒ ගෙදරට ගිහිල්ලා කතා කරලා කෝ පැටියෝ මෙහෙන්න අනේ ඉතින් ඔයා මට කියන්නේ නැතුව ආවේ ඉතින් මේ කොච්චර මට ආදරෙන් උපස්ථාන කළාද දැන් ඉතින් මට වතුර ටිකක්වත් දෙන්න කවුරුත් නැහැ තනියෙන් ඉන්නේ සිවුරු හොද ගන්නත් මට අමාරුයි ඔයා දන්නවනේ ඉතින් මං නිතර අසනීප වෙනවා අනියන් ඉතින් ඔයා මට උපස්ථාන කරගෙන ඉන්න කියලා කියනකොට තමන්ගේ මාමක්නේ ඊළඟට උපස්ථාන කරනකොට ඇත්තටම අවංකවමනේ උපස්ථාන කළේ ඒ උපස්ථාන කරපු එක ටික දුක හිතුණා. දුක හිතලා ආයෙ ඇවිල්ලා ආයෙ මහාන වුණා. දැන් ආයෙ උපස්ථාන කරනකොට ආයෙ පරණ විදියට සැරයි. කැඳ ටික ගෙනියනකොට මේක ලුණු මදි කියලා කැඳ කෝපෙ විසික කරනවා. ඊළඟ පොඩි වැරද්දක් වෙච්ච ගමන් උණ පතුරක් අරන් ගහනවා පොඩි හාන්දරන්. ඉතින් ආයෙ පොඩි හාන්දරන්ට එපා වුණා. එපා වෙලා දමල ගහ ගියා. ගියාට පස්සේ ඕන ආයෙ ලොකු හාන්දර හොයාගෙන එනවා. ඉතින් ආයෙ හොයාගෙන ආවට පස්සේ පොඩි නම කිව්වා මේ ආයෙ කන් කෙන්දිරි ගන්න නම් එපා. දැන් සිවුරු ඇල්ල පොඩි කෙනා. කන් කෙන්දිරි ගන්න නම් එපා. ආයෙ නම් එන්නේ නැහැ. මට දුන්න වද ටික හොඳටම ඇති. ඕනේ කේල් මලක් කරගන්න කියලා. එයා ගියා යන්න ගෙදරිනොත්. ඊට පස්සේ ඉතින් අර නායක හාමුදුරුවෝ හිස් අතින් ආවා. ඉතින් ওই කතාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා මේ කතාව. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය සංසාරේ දෙන්නගේ පටලවිල්ලක් ඔය. ඔය සංසාරෙත් ඔය ලොකු නම ඔය පොඩි නමට වද දීලා තිනවා. ඔය පොඩි නම හරි හොඳ කෙනෙක් කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදුම වෙනොත් අර පොඩි නම හොඳයි කියන තැනට ගුණවත් චරිතයක්
කට පැවිදි ජීවිතේ ඉන්න බැරුණානේ සංසාර දෝෂයක් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ජීවිතයක මේ බෝධිසත්වෝ කඩයක් දාගෙන හිටිය කියන වෙලෙන්දේ. එතකොට මේ වෙලෙන්දාගේ කඩේට ආවා අහිකුණ්ඩකේ රිලවෙකුත් අරගෙන. ඒ රිලවා හොඳට පුහුණු කරපු කීකරු මේ රිලවෙන්. කියන විදිහට නටනවා කියන දේ කරනවා. ගොඩාක් කීකරුයි. එච්චර පුහුණු වෙලා. එතකොට එයා ඇවිල්ලා කඩේක තියලා අර බෝධිසත්ව හිටපු කඩේ තියලා මෙන්න මේ රිලවා පොඩ්ඩක් බලා ගන්න පොඩ්ඩක් මොනවද දෙන්න කියලා මේ ගියා. ගියාට පස්සේ ගිහිල්ලා මේ මනුස්සයා හොඳටම බීලා දවස් 2-3ක් විතර ඔය හොඳට වෙරි වෙලා වෙරි පිටම ආවා රිලව ගෙනියන්න. ඊට පස්සේ රිලව ඉතින් ආයි නැකිනවා. ඌ ගැට ගහලවත් නැහැ. එච්චරම ගී කරුයි. අර කඩේ මුදලාලිය කන්න බොන්න දෙනවා ඔළුව අත ගන්නවා ආදරෙන් ඉන්නවා. ඊට පස්සේ කඩේ බඩුවක් පෙරලන්නේ අනවශ්‍ය දෙයක් කන්නේ දුන්න දේ හැර එච්චර හොඳයි. ඊට පස්සේ අර මිනිහයා වෙරි පිට ඇවිල්ලා ළඟ තිබු උණ පතුරක් අරන් අර රිලවට ගහගෙන ගියා. ඒකල කූඩුවට දාගෙන කරේ ළඟන ගියා. දැන් මුදලාලිත් බලාගෙන හිටියා මොකටද මේක සතාට ගැහුවේ කියලා. දැන් සතාත් කල්පනා කරනවා ඇයි මේක මට ගැහුවේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා කැලේ ගිහිල්ලා ගහක් මේ අඹ ගහක් යට මහන්සියටත් එක නිදාගත්තා. නිදා ගන්න අතර හිමීට අර කූඩුවේ මල්ලෙන් එළියට ඇවිල්ලා මේ රිලවා එහෙම ගහේ නැංගා. ගහේ නැංගලා අඹ ගෙඩිත් කකා අතක අගට වෙලා හිටියා. ඊට පස්සේ අරයා නැගිටලා බලනකොට රිලව නෑ ළඟ. ඊට පස්සේ කොහෙද කියලා බලනකොට අත අගක ඉන්නවා. ඊට පස්සේ කිව්වා පැටියෝ මෙහෙ ඉන්න මැනික කියලා ආදරෙන් කතා කරලා ළඟට ගන්න. ඊට පස්සේ රිලව කිව්වා උඹගේ ආදරේ මන් දන්නවා. නිකරුණේ උණ පතුරෙන් ගැහුවා මට. මගෙන් වරද්දක් වෙලත් නැතුව. නිකරුණේ උඹකින් ගුටි කකා ඉන්න මගේ ජීවිතේට වඩා අර දවස් 2-3ක් අර මුදලාලි ළඟ හිටියේ පුදුම සැපක් ඒව. මට ඔක්කොටම වැඩිය නිදහසේ යන්නේක සැපක් කියලා වඳුර අතෙන් අතට පැනලා ගියා රිලව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම මුදලාලි කෙනෙක් වෙලා ඉන්න කාලේ ව්‍යාපාරිකයෙක් වෙලා. ඒ කඩේ ගෙනලා තිබ්බ රිලා පැටිය තමයි දැන් අර පොඩි හන්ද. අර ඒ කාලේ ආපහු රිලා නටවන මනුස්සයා තමයි ඔය ලොකු නම. ඒ කාලෙත් මගේ ඇස් දෙකට දැක්කා කිව්වා නිකරුණේ ගහනවා. දැන් සම්බුදු කෙනෙක් ඉදිරියේත් මම දැක්කා කිව්වා නිකරුණේ පොඩි නමටවත් දෙනවා. එක්කද හො සංසාරේදී. සංසාරේ කියන එක කොච්චර භයානකයිද නේද? සසර පුරුදු. ඒ වගේ මමත් දැකලා මම දන්න ජීවිත තියෙනවා පෞල් ජීවිත මිනිසුන්ගේ. ඉන්න කාලේ මනුස්සයගෙන් ගුටි කකා ඊට පස්සේ ඔන්න තොපිත් එක ඉන්න බෑ කියලා දරු පෙට්ටෝ ගෑරන් අම්මා තාත්තා ළඟට යනවා. ආයෙ මාසයක් විතර අර කොල්ල ඇවිල්ලා කන් කිඳිරි ගාලා අඬලා ආයෙ අර කෙල්ල දරු පෙට්ටෝ එක යනවා. ආයෙ ගුටි කාගෙන එනවා. ඒ එනකොට ආයෙ බලට දරුවෙක්වත් ඉන්නවා. ඊට පස්සේ ආයෙ කාලයක් ඉඳලා පැටියා දරුවා බලා ගන්නම් කියලා ආයෙ යනවා. ආයෙ කාලයක් ගිහලා ගුටි බෙට කාගෙන ආයෙ බඩකුත් හදාගෙන එනවා. ওই වගේ පවුල් මම දැකලා තියෙනවා ගෙවල් වල ඉන්න කාලේ. අතාරින්නේ නැහැ. යහමින් ජීවත් වෙන්නේ නැහැ. සැනසෙල්ලකුත් නැහැ. සංසාරේ. ඔය සසරේ දේවල්. ඉතින් ඒ නිසා ඔය වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඔය සමහර වෙලාවට ඔය දූල පුතාලා ඔය හිතවක්කම් හදාගෙන සමහරට ෆෝන් වලින් බැන රවුන්ඩ් වෙවි. ඒ කිසිම දෙන්න ගැන අවබෝධයකුත් නැහැ. රවුන්ඩ් වෙනවා. අතාරින්නෙත් නැහැ. ආයෙ කෝල් කරනවා. ආයෙ රවුන්ඩ් වෙනවා. අතාරින්නෙත් නැහැ. ආයෙ කෝල් කරනවා. ආයෙ රවුන්ඩ් වෙනවා. ඉතින් හරි පුදුමයි මේ ජීවිත ගැට ගැහි යන විදිය. නිසා යම් දවසක සමහර අයට මේක ඉපවෙලා අවසානයේ තිත් වෙලා මැරෙන්න හිතෙනවා. මං අර ඉස්සෙල්ලා කිව්වේ ඔය දැන් ඔය පවුලක විස්තරයක් කිව්වේ මනුස්සයන් ගුටි කකා දරුවා දාන එක තමයි. ඕකෙදි මම මතකයි පිරිමියත් වස බිව්වා. ගෑනු කෙනත් වස බිව්වා. පිරිමියා මට මතකයි 3 පාරක් විතර වස බිව්වා මැරුන්නේ නැහැ. ගෑනු කෙනත් අවස්ථාවක් දෙකක් වස බිව්වා මැරුන්නේ නැහැ. මැරෙන්නම හිතනවා. අයි මේක ඉවරයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔක්කොටම කලින් තමාගේ ජීවිතේ පරිසම් කරගන්න කියලා. මේ මොන හැල හැපින් වලට අක්කෝ නම් තමන්ව ඉස්සලා පරිසම් කරගන්න කියලා. ඕක බුදුරජාණන් වහන්සේ වදාළේ
දැන් ඊළඟ පොඩ්ඩක් අපි සාමාන්‍ය ලෝකේ තේරුම් ගන්න ඕන අපි. ලෝකයේ ස්වභාවය තමයි කොහොමද ළඟ ඉන්නකොට වටින්නේම නැහැ. ළඟ ඉන්නකොට වටින්නේ. ඒක හරියට දුර ඈත ඉන්නකොට අර ඈත කන්දක් මුදුනේ. අපි කියමුකෝ කන්දක් හා විශාල ගොඩනැගිල්ලක් මුදුනේ අපි කියමු චෛත්‍යයක් තියෙනවා කියලා. නැත්නම් කන්දක් මුදුනේ ලස්සන තැනක් තියෙනවා කියලා. ඒකට අර බිම ඉන්න අයට කොයි වෙලාවෙද එතෙන්ට ළඟා වෙන්නේ කියලා හිතෙනවා. ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ පොඩ්ඩක් වැඳලා පැය ගණන් එතන ඉඳලා වටපිට බල බල ඉන්නවා. එතකොට එයාට වටින්නේ අර මෙතන බැරිල්ල නෙවෙයි එතන ඉඳලා පිට බැරිල්ල. ඕක ලෝකේ ස්වභාවය. ඈත ඉන්නකොට එයා වටිනවා. ළඟට ආපුවම පිට ආයෙ වටිනවා. ඕක ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕන. මේක හැටියක් ඒක කියලා. මම මේක හොඳට දැක්කොයි සිරිපාදේ ගියාට පස්සේ කොච්චර අමාරුවෙන්ද සිරිපාදේ නගින්නේ. ඉතින් සිරිපාදේ නැගලා ඊට නගිනකොට ඔක්කොම සිරිපාදේට පිටිපස්ස හරවගෙන ඉර දිහා බලන ඉන්නවා. වටේ පිටේ බලනවා. ඔය කොළඹ මාළඹේ ගටිකාර සෑය. කට්ටිය ලස්සන සෑයක් කියලා උඩට යනවා. සෑයට පොඩ්ඩක් වන්දනා කළා බැම්ම ළඟට වෙලා වටේ පිට බලනවා. බණ්ඩාරවල ගොඩාක් අමාරුවෙන් සත්බුදු සෑයට යනවා. සෑය පොඩ්ඩක් බලලා එතෙන් ඉඳලා වටේ පිටේ බලනවා. ඒක හැටියක් ඉතින් ඒක. ඒක වැරදි කියන කතාවක් නෙමෙයි මම කියන්නේ. හැටි. ඒ නිසා ඔබ ළඟට පැමිණෙන තුරු ඔබට ලැබෙන තුරු ඔබ වටිනවා යාලට. ඔබ ලැබුණාට පස්සේ ඔබ ළඟ ඉන්නවට පස්සේ ඊට පස්සේ ඔබ ගැන ලොකු තැකීමක් නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මොන ප්‍රශ්නෙට මුහුණ දුන්නත් ඉස්සලා තමන් ඔබේ රගෙන ඉන්න කියලා. ඔය ඉස්සර රජ කෙනෙක් බිරිඳට ආසාවෙන් ඒ රජතුමා දන්න බලවත් මන්ත්‍රයක්. එයාට නාගලෝකෙන් මේ මන්ත්‍රය ලැබුණේ සත්තු කතා කරනවා ඇහෙන මන්ත්‍රයක්. හැබැයි ඒක තවක් කෙනෙකුට දුන්නොත් තමන්ගේ ශරීරයට ගිනි වැදිලා මැරෙනවා. ඉතින් බිරිඳ කොහොම හරි පොළඹවා ගත්ත මේ මන්ත්‍රය බිරිඳට ගන්න. ඒතකොට රජතුමාත් බිරිඳ කෙරෙහි ආදරේ වැඩි වෙලා කාම ලෝභයෙන් බිරිඳට තියෙන ආදරය මුල් කරගෙන මන්ත්‍රය දෙන්න ලැහැත්ති වුණා. සක්දෙවිඳු සතෙක්ගේ රූපයක් මවාගෙන ඇවිල්ලා කියනවා ඇය රජතුමනි මේ බිරිඳට ආදරෙන් ජීවිතේ නැසෙන ওই මන්ත්‍රය දුන්නාට පස්සේ ඔබ ගිනි දැල්ලා මැරෙනවා. ඉතින් රජතුමනි කල්පනා කරන්න මොලයක් නැද්ද? යම් දෙයකට ආදරෙන් නම් අපි මැරෙන්නේ. මැරුණාට පස්සේ ආදරණීයදී අපි නැති වෙලා යනවා. දැන් ඔබ බිරිඳට ආදරෙන්නේ ඔය මැරෙන්නේ. ඉතින් මැරුණාට පස්සේ බිරිඳක් නැහැනේ. ඔය නෝනා නැහැනේ. කර්මානුරූප ඔබ වෙනත් උපතකට යනවා. ගියට පස්සේ කොයි ලෝකේ කොයි තැනක උපදීද මෙයාලත් එක පුංචිම ගනුදෙනුවක්වත් නැහැනේ කිව්වා. ඉතින් ඒ නිසා අපි මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත් ඉස්සෙල්ලා තමන් බේරිලා ඉන්න ඕන. තමන් බේරිලා මේ දෙයට මුහුණ දෙන්න ඕන. දැන් කුණ්ඩලකේසි කරගතන ලොකු මෝලකම ආක යන හොරෙක් කොට ආදරය ඇති වෙලා. එයාව නැතුව බැරුව. හොරා ඇවිල්ලා කල්පනා කරන්නේ මෙයාගේ බඩු මුට්ටු ටික හොරකම් කරන්න කොහොමද කියලා. ඊට පස්සේ හොරා මෙයාව කන්දකින් තල්ලු කරගෙන කන්දක් මුදුනට ගෙනිච්චාට පස්සේ දැන් කියනවා මම ගෙනාවේ බාරහාර ඔප්පු කරන්නේ තෝව මෙතනින් පල්ලහට තල්ලු කරන්න. ඊට පස්සේ කුණ්ඩලකේසි කල්පනා කළා මොන විසඳුම ගන්නත් ඉස්සෙල්ලා මම බීරිලා ඉන්න ඕන. හිතෙන් හිතුවා. මේ වෙලාවට මං උපක්‍රමශීලී වෙනවා හැර මට විසඳුමක් නැහැ කියලා. කිව්වා හරි මං ඔයාව හොරෙක් වෙලා ඉඳිද්දි ඔයා මගේ ස්වාමියා කරගත්තේ මගේ හිතේ තියෙන අවංක ආදරේටමයි. ඉතින් මැරෙන වෙලාවේ මට තුන් පාරක් වැඳින්න පැදකුණු කරලා වඳින්න දෙන්න කියලා අර කන්ද මුලදී. ඊට පස්සේ අරයා hina වෙනා මේකගේ මෝඩකම කියලා. එයා තුන් පාරක් දෙපාරක් විතර පැදකුණු කරලා වැඳලා තුන්වෙනි පාර රවුම යන ගමන් පිටුපස්සෙන් අත තියලා තල්ලු කරලා දැම්ම හොරාව කන්දෙන් පල්ලෙහාට. තමාව බේරුණා. මේ කන්ද දෙවියා කිව්වා කියනවා. නසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉතිවි පණ්ඩිතෝ හෝති තත්ත විචක්කනා කියලා. හැමතැනම පිරිමින්ටම මොලේ තියනවා කියලා එකක් නැහැ. ගෑනොත් පුදුම වැඩ කරලා මොලකාර වැඩ කරනවා කියලා. ඒ දෙවියා ජීවිතේ බේරාගත් එකට ප්‍රශංසා කළා කියනවා. හොරා මරපු එකට නෙමෙයි ජීවිතේ බේරාගත් එකට. එහෙම නිසා ඇය රහත් භික්ෂුණියක් වුණානේ. පණ බේරාගත්ත නිසා. ඔක්කොටම ව්‍යසන කරදරෙද්දී පටාචාර බේරුණා. ඒ බේරිච්ච නිසා ඇය රහත් වුණානේ. ඒ නිසා මේ එක ප්‍රශ්න වලට ගොදුරු වෙලා මානසික පීඩනය විඳ ඔබ ඉඳලා අවසාන ඔයා පිස්සෙක් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි.
පිස්සු වට්ටපු අයත් නැහැ. ආදරේ ඉදිරියේ ඔයාව නලවපු අයත් නැහැ. කවුරුත් නැහැ. ඔයා පිස්සෙක් වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර අම්මගේ වචනේ තමයි අපි ඇහුවේ නැත්තේ. තාත්තගේ වචනේ තමයි ඇහුවේ නැත්තේ. ආදරණීය සහෝදර සහෝදරයන්ගේ වචනේ තමයි ඇහුවේ නැත්තේ. ඔයා පිස්සෙක් වුණාට පස්සේ ওই මිනිස්සු තමයි ජීවිතේම කරගහ ගන්න ඕනේ. ඉස්පිරිතාලවල ගෙනියලා සාන්ති කර්ම තියලා බෝධි පූජා පවත්වලා බෙහෙත් දීලා නාවලා කවලා ලෙඩා බලාගෙන ඒ ඔක්කොම අර මහ මිනිස්සු කරන්න ඕනේ. හැබැයි අර නාටකම් නටන කාලේ ওই මිනිස්සු කියන දෙයක් කනකටවත් ගත්තේ නැහැ. නිකන් කල්පනා කරලා බලන්නකෝ. ඒ නිසා මවුට සලකන්න පියාට සලකන්න Taman ජීවත් වෙන්න. ජීවිතේ ඉදිරි දේවල් වලට මුහුණ දෙන්න අභියෝග ජය ගන්න Taman ජීවත් වෙන්න. ඒ නිසා මේ කතා කරුණු කාරණා ජීවිතයට ගලපාගෙන ඔබගේ ජීවිතය යම් විදිහට සුවපත් කරගන්න කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සර ඔය රජ කෙනෙකුගේ බිසවකට ආසාව හිතෙලා වසල කුලේ කොල්ලේ ඒ බිසව නැති වුණොත් මැරෙනවා කියලා කන්නේ බොන්නේ නැතු හිටියා කියනවා. ඉතින් මේ මනුස්සයා කන්නේ බොන්නේ නැතුව මැරුණා කියනවා. බිසව එයාට ලැබුණේ නැහැ කියනවා. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ නොසුදුසු ප්‍රාර්ථනාවක් නිසා නැසුණා කියනවා. Tamanට ළඟා වෙන්න බැරි දෙයක් ගැන අපේක්ෂාවෙන් සිටීම. මට පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය මිනිස්සු ඔය අය කලින් ජීවිතේකත් ඔය වගේ මැරුණ කෙනා. ඔය මේ මිනිසයා කලින් ජීවිතේකත් නරි පැටියෙක් වෙලා ඉඳලා සිංහ පැටිත්තියක් දැකලා සිංහ පැටිත්තිය ඕන කියලා කන්නේ බොන්නේ නැතුව ගුහාවක ඉඳලා මැරිලා ගියා කියනවා සිංහ පැටිත්තියෙක් ඕන කියලා. නිසා අපේ ජීවිතේ බලාපොරොත්තු අරමුණු තියෙන්න ඕන කියනවා. ඒකට Tamanට ළඟා වෙන්න පුළුවන්ද කියන එකත් පොඩ්ඩක් බලන්න කියනවා. නැත්නම් සිහින ලෝකවලම මිනිස්සු මැරිලා යනවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කරුණු කාරණා අසුරින් ජීවිතය ගැන යම් පන්නරයක් ගන්න. නිසා මේ මුළු ධර්ම දේශනාව තුළින්ම මම ඔබට ජීවිතය ගැන යම්කිසි තේරුමක් ගන්න කියන අදහස තමයි දෙන්නේ. දූල පුතාලටත් බණාන ඔබ කාටත්. නිසා අපේ ජීවිතේ රැකගෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ උතුම් විදිහට අපේ මනස පවත්වන්නත් ඒ වගේම බුද්ධ ශාසනයක පිහිට ගන්නත් සසර දුකෙන් නිදහස් වෙන්නත් වාසනාව ලැබේවා.